Ambe Haluo by T.B. Ilangaratna. Let's read after me. Nimal came running past the other boys and leapt from the rod onto the grass and picked up a mango. "That's mine," said Sunil, trying to snatch it from him. "I'll give you." "How could the mango I picked up be yours?" "Maybe you picked it, but I am the one who saw it first." The other boys walked about under the mango tree looking for mangoes. A few boys picked up good ones. Some even picked up mangoes partly eaten by squirrels, while some were deceived by immature ones that looked ripe. Okay, එහෙනම් අපි පාඩම පටන් ගමු. Chapter 1. Nimal came running past the other boys. මොකක්ද ඒ කියන්නේ? Nimal came. Nimal ආවා. come කියන එකේ past ස්වරූපය තමයි came කියන්නේ. එතකොට Nimal ආවා running දුවගෙන past the other boys. past කියන්නේ මෙතන පහු කරනවා කියන එකට. the other boys. අනෙකුත් ළමුන් පිරිමි ළමුන් පහු කරගෙන නිමල් දුවගෙන ආවා. and සහ leapt from the rod onto the grass. පාරේ සිට තනකොළ පිට්ටනිය මතට පැන්න කියලා තමයි කියන්නේ. and picked up a mango. සහ picked up කියන්නේ මොකක්ද? ඇහිඳ ගත්තා. picked කියන්නේ pick up කියන එකේ අතීත කාලයෙන් තමයි එක තියෙන්නේ. picked up. ඇහිඳ ගත්තා a mango. අඹ ගෙඩියක්. මෙතන කියනවා නිමල් දුවගෙන ඇවිල්ලා අනිකුත් ළමුන් පාස් කරගෙන දුවගෙන ඇවිත් පාරෙන් එහා පැත්තට පැනලා අඹ ගෙඩියක් අහුලා ගත්තා කියලා. That's mine. ඒක මගේ. that's කියන්නේ that is කියන එක කැටි කරලා that's mine. මම I කියන්නේ මම, mine කියන්නේ මගේ. that's mine කියන්නේ ඒක මගේ. said Sunil. එහෙම කියලා සුනිල් ඒක මගේ කියලා සුනිල් කිව්වා. trying to snatch. trying කියන්නේ උත්සාහ කරනවා, to snatch කියන්නේ උදුරා ගන්නට. උදුරා ගන්නට උත්සාහ කරන ගමන් කිව්වා ඒක මගේ. snatch it from him. ඔහුගෙන් ඒක උදුරා ගන්නට උත්සාහ කරන ගමන් සුනිල් කිව්වා ඒක මගේ කියලා. කවුද මෙතන him කියන්නේ? නිමල්. ඊට පස්සේ නිමල් කියනවා I'll give you. මන් දෙන්නම් ඔයාට. I will කියන එක තමයි මෙතන මේ කෙටි කරලා තියෙන්නේ. I'll කියලා I will give you කියන එක තමයි එතන කියන්නේ. How could the mango I picked up be yours? How කොහොමද? Could the mango I picked up. The mango අඹය I picked up. මම හොලාගත්ත. picked up කියන්නේ pick up කියන එකේ past ස්වරූපයෙන් තියෙන phrasal verb එක. pick කියන්නේ අහුලනවට. picked up කියන්නේ අහුලාගත්තා. pick up කියන්නේ අහුලනවට. picked up කියන්නේ අහුලාගත්තා කියන එකට. කොහොමද මම අහුලාගත්ත අඹය ඔයාගේ වෙන්නේ කියලා අහනවා. how could be කියන question pattern එක පාවිච්චි කරන යම් දෙයක් සිදුවීමට ඇති හැකියාව ගැන පුදුමයෙන් ප්‍රශ්න කරන එක. could භාවිත කරන්නේ. maybe you picked it. වෙන්න පුළුවන් ඔයා හිඳ you ඔබ picked it. ඔයා ඒක හිඳගත්තා වෙන්න පුළුවන්. but නමුත් I am the one. මම තමයි who saw it first. ඒක ඉස්සෙල්ලම දැකපු කෙනා. The other boys walked about under the mango tree looking for mangoes. ඒ මොකද්ද කියන්නේ? The other boys. අනෙකුත් පිරිමි ළමුන් walked about under the mango tree. Walk about under the mango tree. අඹ ගහ යට එහෙ මෙහෙ about එහෙ මෙහෙ ඇවිත්තා looking for mangoes. look
for කියන්නේ සොයනවා කියන එකට. looking for කියන්නේ අඹ සොයමින් looking for සොයමින් mangoes අඹ සොයමින් මෙහෙ අඹ ගහ යට ඇවිත්තා අනිත් පිරිමනම. හොඳද? A few boys picked up good ones. A few boys පිරිමි ළමයි ටික දෙනෙක්ට picked up අහුලා ගත්තා. pick up කියන එකේ අතීත කාලේ තමයි picked up කියන්නේ අහුලනවා කියලා අපි pick up කියනවා. picked up කියන්නේ අහුලා ගත්තා. good ones හොඳ අඹ ගෙඩි ටික අහුලා ගත්තා. some even picked up mangoes partly eaten by squirrels. සමහර දෙනෙක් අහුලා ගත්තා partly eaten කියන්නේ පැත්තක් කාපු. ඔය තියෙන අඹ කොට අපි පැත්තක් කාපු. by squirrels කියන්නේ කවුද? ලේනු විසින් කාපු අඹ. ලේනු විසින් පැත්තක් කාපු අඹ ටිකක් සමහර හිඳගත්තා. while some were deceived by පසුවාක්‍ය immature ones that looked right. ඒ කියන්නේ නොමේරු ඒවා ටික කියන එකයි. සමහරු were deceived රැවටුණා by immature ones. බාගෙට ඉදුණු නොමේරු මේ අඹවලට රැවටුණා that looked right. ඉදිලා වගේ පෙනුන ඔය කහපාර වෙලා වගේ තියෙන සමහර අඹ තියෙනවා නේද වැටිලා. අන්න ඒ වගේට රැවටිලා මේ ඒවා ඉදුණු අඹ කියලා රැවටිලා සමහර ඒ වගේ ඒවත් අහුලගත්තා. මේ සිද්ධිය වෙන අවස්ථාවේදී